බලන්න මම අය කරලා පෙන්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මේ කල්පනා කරන්නේ. සරල මෙච්චරනේ. නිව්ටන්ගේ තුන්වන නියමය කියන්නේ අපි දැන් මෙහෙම එක පෙට්ටියකින් අනිත් පෙට්ටිය මත බලයක් ඇති වෙනවා නම් මේකේ මේක මතත් මේකේ මෙයා මත බලයක් ඇති වෙනවා නම් මේකේ මෙයා මත විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙනවානේ. ඔකට තුන්වෙනි නියමයෙන් කියන්නේ. යෝක බලවලට විතරක් නෙමෙයි ව්‍යාවර්ත වලටත් අදාළයි. ව්‍යාවර්ත වලටත් අදාළයි. දැන් හිතන්න මෙහෙම තැටියක් තියෙනවා. මේ තැටිය උඩ තව තැටියක් තියෙනවා. හරි? අපි පල්ලෙහා තැටිය මෙහෙම කරකවනවා. කරකවනකොට මේ පල්ලෙහා තැටිය මගින් උඩ තැටිය මත මෙහෙම ව්‍යාවර්තයක් දැන් ඝර්ෂණය තියෙන හින්දා පල්ලෙහා තැටිය මගින් උඩ තැටිය මත මෙහෙම ව්‍යාවර්තයක් ඇති වෙනවා. හරි නිකන් මේ පෙට්ටිය තියලා මේ පෙට්ටිය තල්ලු කරාම මෙයාගෙන් මෙයා මත බලයක් ඇති වෙන එකට සර්ව සමයිනේ. මෙයාව තල්ලු කරාම මෙයාගෙන් මෙයා මත බලයක් ඇති වෙනවා. මෙයාගෙන් මෙයා මත බලයක් ඇති වෙනවා. ඒ වගේ අපි මේ තැටි දෙක තියලා යටේ කරගුවාම ඝර්ෂණය නිසා මෙයා මතත් මෙහෙම මෙයාගෙන් මෙයා මත මෙහෙම ව්‍යාවර්තයක් ඇති වෙනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ ප්‍රතික්‍රියාව මෙයාගෙන් මෙයා මත අනිත් පැත්තට ව්‍යාවර්තයක් ඇති වෙනවානේ. මෙයාගෙන් මෙයා මත මෙහෙට ව්‍යාවර්තයක්. අපි දැන් අතින් මේ යට තැටිය අපි අතින් කරකවනවා නම් මෙයාගෙන් මෙයා මත මෙහෙට ව්‍යාවර්තයක් ඇති කරනවා. මෙයාගෙන් මෙයා මත මෙහෙට ව්‍යාවර්තයක් ඇති කරනවා. ප්‍රතිවිරුද්ධ ව්‍යාවර්තයක් ඇති කරනවා. නේද? එතකොට ඕකම තමයි වෙන්නේ. දැන් හෙලිකොප්ටර් එකේ තටු සම්බන්ධ කරලා තියෙන මෙහෙම ෂාෆ්ට් එකක් තියෙනවා. මේ ෂාෆ්ට් එක මේ තටු ටික සම්බන්ධ ෂාෆ්ට් එකක් තියෙනවා. ඔය ෂාෆ්ට් එක මේන් මෝටර් එකට සම්බන්ධයි. දැන් මේ මෝටර් එකෙන් ෂාෆ්ට් එක මෙහෙම කරකවනවා. මේ ඉතින් හෙලිකොප්ටර් කියන්නේ මෙතනදී හෙලිකොප්ටර් කියන්නේ මෙහෙම අදින්න මොකදට? ඔය ෂාෆ්ට් එකේ මෝටර් එක කරකවනවා. මෝටර් එකෙන් හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරකවනවා. මෝටර් එකෙන් හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරකවනවා. හෙලිකොප්ටරේ බිම තියද්දී එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද බිම ඝර්ෂණාරාමයව තියෙනවනේ. බිම තියද්දී ඝර්ෂණාරාමයව තියෙනවා. ඒ නිසා හෙලිකොප්ටරේ මෙහෙම කරගෙන්නේ නැහැ. නැත්තම් ඉතින් ඝර්ෂණය කියලා එකක් නැතුව දැන් හිතන සුමට තලයක තියලා හෙලිකොප්ටරේ උඩ තටුව විතරක් කරගෙවුවොත් එහෙම ඒ තටුවෙන් හෙලිකොප්ටරේ අනිත් පැත්ත කරගෙන හින්දා හෙලිකොප්ටරේ අනිත් පැත්තට මෙහෙම කරගෙනවා. අනිත් පැත්තට කරගෙනවා. හැබැයි බිම ඝර්ෂණාරාමයව තියෙන හින්දා එහෙම කරගෙන්නේ නැහැ. හරිද? හැබැයි උඩට ගත්තට පස්සේ ඝර්ෂණාරාමය මොකුත් නැහැනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් මේ විදිහට ගියොත් එහෙම හෙලිකොප්ටරේ උඩදී හෙලිකොප්ටරෙන් අරක මෙහෙට කරකවනවා. අරගෙන් හෙලිකොප්ටරේ මෙහෙට කරකවනවා. ඒකට නිකන් පයිලට් නිකන් මෙහෙ ඉන්න තියෙන බල පයිලට් නිකන් අර නිකන් අමුතුම හදලා සෙට් වෙනවා වැඩේ. ඒක නවත්ත ගන්න බෑනේ. හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරගුණොත් එහෙම. දැන් පයිලට් එක ගලවන්නත් බෑ මොකුත් කරන්න බෑනේ. එහෙනම් මේ හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරගෙන නවත්ත ගන්න ඕනේ. හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරගෙන නවත්ත ගන්න මොකද්ද කරන්නේ? මෙන්න මෙහෙම වැඩක් කරනවා. හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරගෙන නවත්ත ගන්න ඕනේ දැන්. හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරගෙන නවත්ත ගන්න ඕනේ. හරි. ඒකට මොකද්ද කරන්නේ? දැන් ඔය ඩ්‍රෝන් වල එහෙම හතර පැත්තකට කරගෙන හතර දෙපැත්තකට කරගෙන්නේ. දෙකක් මේක පැත්තකට අනිත් දෙක ඩ්‍රෝන් යන්නේ අපිට නේ. දෙක අනිත් පැත්තට අනිත් දෙක අනිත් පැත්තට කරගෙන. ඒ කියන්නේ එහෙම නැත්තම් වෙන්නේ අර ගම්මේ අර ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට නැත්තම් ඒක පිටින් කරගෙන. එතකොට දැන් මේ තටු මෙහෙට කරගෙන අනිත් තටු අනිත් පැත්තට කරගෙන. මේ තටු මෙහෙට කරගෙනවා හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරගෙන හදනවා. ඒක නවත්ත ගන්න වෙන්නේ. නවත්ත ගන්න වෙයි. දැන් මොකද කරන්නේ? මම මේක දැන් හෙලිකොප්ටරේ ඉහළින් පෙනුම දින්නම්. ඉහළින් කියන්නේ දෙයියන්ට පෙනෙන විදිය. ඉහළින් පෙනුම ගත්තොත් මෙන්න හෙලිකොප්ටරේ තටු මෙන්න යට හෙලිකොප්ටරය. හරි? ඉහළින් පේන විදිය. දැන් මොකද්ද වෙන්නේ? හෙලිකොප්ටරෙන් තටු මෙහෙට කරකවනවා. තටු වලින් හෙලිකොප්ටරේ අනිත් පැත්තට කරකවනවා. තටු වලින් හෙලිකොප්ටරේ මෙහෙට කරකවන්න හදනවා. ඒක නවත්ත ගන්න ඕනේ. ඒක නවත්ත ගන්න මොකද කරන්නේ? අපි ඔය x කියන කැලල දින මෙහෙම ඉහළින් එක පේන්නේ නැහැ. x කියන කැලල මෙහෙම තියෙන්නේ. එතන ආයි තටු දෙකක් තියෙනවා. මෙහෙම එකක් ආයි තටු දෙකක් තියෙනවා. ආයි තටු දෙකක් තියෙනවා. ඒ තටු දෙකෙන් කරන්නේ ඒ තටු දෙක මෙහෙම කරගෙන යම් පැත්තකට ඒ තටු දෙකෙන් කරන්නේ හුළඟ ඒ තටු දෙකෙන් කරන්නේ මෙන්න මේ හරියේ තියෙන හුළඟ ඇදලා මෙහෙට පාස් කරන එක. දැන් ඕනේ තටුවකින් කරන්නේ හුළඟ එක පැත්තකට එක පැත්තකින් අනිත් පැත්තට පාස් කරන එක. ඒකෙන් කරන්නේ හුළඟ මෙහෙට පාස් කරගන්න එක. ඒතර හුළඟ මත මෙහෙට බලයක් හුළඟෙන් හෙලිකොප්ටරේ මත මෙහෙට බලයක්. මෙහෙට බලයක්. හුළඟෙන් හෙලිකොප්ටරේ මත මෙහෙට බලයක්. නේද? අන්න ඒ බලය නිසා ඇති වෙනවා මෙන්න මෙයා නිසා ඇති වෙනවා. මෙයාගෙන් හුළඟ මෙහෙට පාස් කරනවා කියන්නේ මෙයාගෙන් හුළඟ මත මෙහෙට බලයක් හුළඟෙන් හෙලිකොප්ටරේ මත මෙහෙට බලයක්. ඒ බලයෙන් ඇති වෙනවා මොකද්ද? මෙන්න මෙහෙම ගූර්ණයක්. FR කියලා ගූර්ණයක් ඇති වෙනවා. අන්න ඒ ගූර්ණය මේක වටා මෙහෙම ගූර්ණයක් ඇති වෙනවා. ඒ ගූර්ණයට පුළුවන් අර ගූර්ණය බැලන්ස් කර ගන්න. අර මේ තටු නිසා ඇති වෙච්ච මේ රතු පාට ගූර්ණය බැලන්ස් කරගන්න පුළුවන් අරගෙන ඇති කරන ගූර්ණයට. නේ? අරගෙන ඇති කරන ගූර්ණයට පුළුවන් අනිත් ඒවා බැලන්ස් කරගන්න. ඒක නවත්ත ගන්න පුළුවන් අරගෙන. ඒකයි ඒ තටු වලින් වෙන්නේ. එතකොට ඒකයි ඒ තටු වලින් වෙන්නේ. හරිද?
ඒකනේ අර හෙලිකොප්ටර් දැන් අර අහසේ යද්දි ඔය ෆිල්ම් වල අර මේව දැකලා තියෙනවනේ හෙලිකොප්ටරේට ගහද්දි ගහන්නේ ඔය කෑල්ලට. හෙලිකොප්ටර් එකට ඇටැක් කරද්දි බලන්න ඔය තියෙන වීඩියෝ සරා මේවා හෙලිකොප්ටර් එකට ඇටැක් කරද්දි ඇටැක් කරන්නේ X කියන පාර්ට් එකට තමයි ගහන්නේ. හෙලිකොප්ටරේට ගහන්න තරම් කරදරක වෙන්න දෙයක් නැහැ. මේකට වැදුණා නම් ඇති. මේකට වැදිච්ච ගමන් ආපහු කරගෙන ඔය සිස්ටම් එක අප්සෙට් වෙනවා ඊට පස්සේ කැරකිල්ල හැදිලා මැරෙන්නේ කිලින්ම. මොකකින් හිටිනවා කඩාගෙන වැටෙනවා හොම. ඒ වගේ. ඒකට තමයි වදින්නේ. එතකොට මේ ඒකයි ඔය view එකෙන් කරන්නේ හරිද? ඒකයි view එකෙන් කරන්නේ. ඊට පස්සේ D part එක. D part එකට යන්න අපි. අර හෙලිකොප්ටර් එක දැන් ඕනේ ගැජට් එක ඉස්සර හෙලිකොප්ටර් මුලින්ම හදපු කාලේ මේ දැන් ප්‍රධානම view එක වෙන්නේ මේ මෙතන තියෙන view එකනේ. ඔය ඕනේ ප්‍රොප්ලර් එකක් හයි කරන නට් එකක් ප්‍රොප්ලර් එක කරගෙන පැත්තට නෙමෙයි හයි කරන්නේ. හරි. ප්‍රොප්ලර් එක කරගෙන පැත්තට නට් එක කරගුණොත් ගැලවෙද්දි ලූස් වෙනවානේ. ඒත් ප්‍රොප් කියන්නේ ප්‍රොප්ලර් එක කරගෙද්දි නට් එක තද වෙන්න තමයි නට් හැම වෙලාවෙම හයි කරලා තියෙන්නේ. කියන්නේ දැන් මේ වතුර බෝතලයක් අරින පැත්තක් තියෙනවානේ. දැන් හිතන්නකෝ වතුර බෝතලේ මොකක් හරි එකට හයි කරනවා. ඒක අරින පැත්තට මේක කරගෙනව නම් බැරි වෙලා හරි ඒක ගැලවෙලා මිසික් වෙන්න පුළුවන් නේ වෙලාවක. ඒ හැම වෙලාවෙම හදිසියවත් කරගෙනොත් ඒ නට් එක තද වෙන්න තමයි හයි කරලා තියෙන්නේ. ඒ වගේ. එතකොට අර දැන් ඔය හෙලිකොප්ටරේ තියෙන වැදගත්ම පාර්ට් එක තමයි නිකන් මෙහෙම පාර්ට් එකක් තමයි මේ ප්‍රොප්ලර් සෙට් එක මෙතෙන්ට දාලා තිනවා එක නට් එකකින් දාලා තියෙන්නේ. ඒකට කියන්නේ ජීසස් නට් කියලා. හරිද? ගැලවුණොත් වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒ කියන්නේ අර නම දාලා ෂේප් කරලා තියෙන්නේ අර දෙයියන්ගේ පරිස්සම් වෙලා ඉන්න විදිහට ඒක දාලා තියෙන්නේ ෂේප් කරගන්න. හරිද? එතකොට මේ එහෙම මේ කන්සෙප්ට් එක මත අපි කලින් දැක්කනේ. මේ තියෙන විදිහ මේ තියෙන தත්ත්වය මත ඉදිරියට මේ තව වේගෙ තව මේ හෙලිකොප්ටරේ තට්ටු කරගෙන වේගෙ වැඩි කරොත් F එක වැඩි වෙනවා. F එක වැඩි වෙනවා කියන්නේ ඉදිරියටත් තව වේගෙන් යනවා වගේම උඩටත් යනවා. උඩට යන්න නැතුව ඉදිරියට යන්න ඕන නම් මොකද කරන්නේ? උඩට යන්න ඕන නැත්නම් උඩට යන්න නැතුව ඉදිරියට යන්න ඕන නම් ප්‍රායෝගිකව හිතන්න හරිද? නිකන් බලවලින් විතරම හිතන්න එපා. ඔයා හෙලිකොප්ටරේ එලවනවා කියලා හිතන්න. මොකක්ද කරන්නේ? උඩට යන්න නැතුව ඔයා ඉදිරියට යනවා තමයි. ඉදිරියට යන්න ඕනේ. උඩට යන්න නැතුව ඉදිරියට යන්න ඕනේ. මොකද්ද ආනතියනේ? සමස්ත කතන්දරේ තියෙන්නේ ආනතිය මත. අපි දැන් මේ උලම් පල්ලෙහාට තල්ලු කරන බලයෙන් යම් කොටසක් ඉදිරියට යම් කොටසක් උඩටනේ ගන්නේ. ඉතින් අපි මේ හෙලිකොප්ටරේ තව ටිකක් ආනතිය මෙහෙම වැඩි කරොත් එතකොට අර බලයෙන් චූටි ප්‍රමාණය උඩට තියෙනවා. චූටි ප්‍රමාණය උඩට තියෙනවා. නේද? අපි කරන්නේ කලින්ම තටු කරගෙන වේගය වැඩි කරනවා. එතකොට මේ බලය ලොකු වෙනවා. එතකොට දැන් ඉදිරියට එතකොට දැන් ඔන්න කලින් කිව්වා වගේ ඉස්සරහට උඩට යන්න පටන් ගන්නවා. ඊළඟට අපි හෙලිකොප්ටරේ මූණ තව ටිකක් පාත් කරනවා. මූණ තව ටිකක් පාත් කරාම මොකද වෙන්නේ? එතකොට දැන් බලය ලොකුයි. හැබැයි ඒකෙන් පොඩි සංරචකයක් උඩට තියෙනවා. එතකොට ආයිසරයක් එක ගන්න බරට බැලන්ස් වෙලා පල්ලෙහාට කඩා වැටෙන්නේ නැතුව කලින්ට වඩා වැඩි වේගකින් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා. නේද? ඒ වගේ. එතකොට අපි කරන්න ඕනේ මොකද්ද? ආනතිය. ආනතිය. ඒ කියන්නේ හෙලිකොප්ටරය ඉරසට දරන ආනතිය තව ටිකක් වෙනස් කරා නම් නැත්තම් තව ටිකක් මූණ පැත්ත පහත් කරගත්තා නම් වැඩි ඉස්සරහට උඩට යන්න නැතුව ඉස්සරහට යන්න පුළුවන් නේ. උඩට යන්න නැතුව ඉස්සරහට යන්න පුළුවන්.